හායි යාළුවනේ. අද අපි බලමු කවුරුත් වැඩි හදන්න නැති බිලින් මාළුවක් හදන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ බිලින් මාළුව හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මුලින්ම අපි බිලින් ටික හොඳට හොදලා මේ විදිහට කපා ගන්න ඕනේ. මම නම් මේ විදිහට දෙකට පළපු එක තමයි කළේ. ඕගොල්ලන්ට කැමති විදිහකට පොඩි කෑලි විදිහටත් ඕන නම් මේක කපා ගන්න පුළුවන්. බිලින් ටික කපාගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ උයන්නන භාජනයේට ඒව ටික දාන්න. ඒකට රසායනෝ ලුණු එකතු කරලා මද ගින්දරේ ලිපේ තියන්න ඕනි. මද ගින්දරේ ලිපේ තියද්දී මේ බිලින් වලින් මේ විදිහට වතුර උනන්න ගන්නවා. මීට වඩා වතුර උනන්න ඕනි. ඒක නිසා මොකද කරන්නේ? මුල් පාර ඇරලා වතුර මදි නිසා මම ආයි ඒක වහලා තිබ්බා පොඩ්ඩක් වෙලා. ඉතින් දෙවනි පාර වහලා ඇරියට පස්සේ මේ විදිහට වතුර ගොඩාක් බිලින් වලින් උන්ලා තිබ්බා. අපි ඒ වතුර ටික පෙරාගෙන බිලින් ටික වෙනම ගන්න ඕනි මේ විදිහට. වතුර ටික පෙරාගත්තට පස්සේ අපි මේ බිලින් ටික ටෙම්පරාදු කරගන්න ඕනි. මෙතනදී අපි රම්පා, කරපිංචා, ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කුරුඳු කියන ඔක්කොම ටික එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මෙතනදී ඕගොල්ලෝ ගන්න බිලින් ප්‍රමාණය අනුව අපි මේ දාන කලමනත් ප්‍රමාණ වෙනස් වෙනවා. මෙතනදී මම දාන්නේ බිලින් ගෙඩි 25කට අවශ්‍ය වෙන විදිහට. ඒ ටික රන්වන් පාටට බැදිලා ආවට පස්සේ අපි කහ කුඩු තේ හැඳි කාලා, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, 3-5 තේ හැඳි භාගයක් එකතු කරලා ආයි මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඒකට අපි වතුර පෙරාගෙන අයින් කරගත්ත බිලින් කෑලි ටික එකතු කරලා මේ ඔක්කොම ටික මේ විදිහට ආයි හොඳට කවලම් කරගන්න ඕන. හොඳට කවලම් වුණාට පස්සේ අපි ඒකට සීනි එකතු කරගන්නවා. මෙතනදී මම සීනි තේ හැඳි 4ක් දාලා තියෙනවා. සීනි ටිකත් එකතු කරගෙන ආයි මේ ටික හොඳට කවලම් කරගන්න. ලුණු මදි වගේ නම් ඕගොල්ලන්ට මේ වෙලාවේදී පුළුවන් ආයි රසායන ලුණු ටිකක් එකතු කරගන්න. දැන් මේ බිලින් මාළුව හිඳෙන්න අපි පොඩ්ඩක් වෙලා මද ගින්දරේ තියන්න ඕනේ. ඉතින් අන්තිමට ඕගලන්ට මේ විදිහට රසම රස බිලින් මාළුවක් හදා ගන්න පුළුවන්.